ඉතින් එච්චර ඉතින් එහාට දෙයක් නැහැ. මේ මල්ලි වගේ යාළුවෙක්. හායි. ඔයා කොහෙද ඉගෙන ගන්නෙ? එයා ඉගෙන ගන්න නැහැ. එයා මේ සමාගමේ වැඩ කරන්නේ. අපේ කම්පැනි එකේ? මේ කම්පැනි එකේ රූල්ස් තියෙනවා. ඒවට අවනත වෙනවා. හරිද? මේ ජින්ස් එක ගැනද කියන්නේ? මැඩම් තමයි කිව්වා අඳින්න කියලා. ඒක ගැන මං කියන්නේ. මිනිස්සුන්ට අද ගැහුවද? ඒ තමයි අපේ ප්‍රධාන සපයන්න මේ එනවා. රාහුල්. බාලු ඇයි යාට ගැහුවේ? මැඩම් මෙන්න මේ දරුවට හොඳටම ගැහුවා. ඒකයි මං එයාට ගැහුවේ. what? මේ වගේ ළමයි වැඩ කරනවා කියලා දැනගත්තොත් එහෙම අපේ කම්පැනි එකටත් ප්‍රශ්න වෙනවා. Change the vendor. Adiya Kelala. It's your father's concern. Sure, you should talk to him. This is my company and you can leave. බාලු ඔව් කියන්නේ මැඩම්. අපිට ආයෝජකයන්ගේ සමුළුව තියෙන. ඒකට ලෑස්ති වෙන්න. මං එදිරිත් කාටරි ගහන්න ඕනේද? චක්‍රපාලට කතා කරන්න. අහෙන්නකෝ අයියේ. ඔය මාව අයින් කරන්න එපා. මට මේක හැමෝම බලන් ඉන්න බෑ බං. අයියේ මම මේක ගැන බලාගන්නම්. ආයි හැම වෙන්නේ නැහැ. මට පොඩි වෙලාවක් දෙන්නකෝ. මම මේක විසඳලා දෙන්නම්. කිසි දෙයකට බය වෙන්න එපා. මං කරන්නම්. චිත්‍රා. ඔයා මොනවද මේ කරන්නේ? මං කියන විදිහට වැඩ කරන්න බැරිද ඔයාට? සේවකයෙක් ගන්නකොට පොඩක් හිතන්න ඕනේ නේද මං කියන විදිහට? අනිත් එක තමයි මේ චෙංගා රෙඩ්ඩි එක්ක ප්‍රශ්න ඇති ගන්නවා කියන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒගොල්ලෝ පොඩි ළමයි වැඩ කරන. චිත්‍රා ඒ ගැන ඔයාට කතා කරන්න ඉඩයක් නැහැනේ. අපි කියන වැඩක් නැහැ. තේරුණාද? ඔයාගේ වැඩ ඔයා කරන්න. එච්චරයි කරන්න ඕනේ. තේරුණාද? එන්න. මං ඔහෙට වාඩි වෙන්න කිව්වා නේද? මං ඔහෙට වැටපො ගෙවන්නම් කිව්වනේ ළමයට උගන්වන්න එපා. ඕගලගේ සර් කොහොමද වලට ගන්නේ? අපි ඉගෙන ගත්තොත් එහෙම අපේ අනාගතයට හොඳයි. අපිට හොඳ තැනකට යන්න පුළුවන්. අපිට ලොකු දේවල් කරන්න පුළුවන් කියලා. එයාට ආපහු නැගිටින්න කියන්න. සර්. එයා වලට බොරු කියලා තියෙන්නේ. එයාට බෑ කවදාවත් ජීවිතයක් ලබා දෙන්න. බලයට තමයි ජීවිතය ලබා දෙන්න පුළුවන්. තේරුණාද ඔයාට පුතේ? කෝඩිය ගන්න ඔයාව ජීවත් කරවනු ඇත. It will definitely work. Perfect. I'm looking forward to this happening. We'll let you know at the earliest. Yeah. Wish you good luck. Thank you. All the Bye-bye. Thank you, Balu. This is exactly what I needed. මැඩම් ඉන්න තත්ත්වෙ මට හොඳට තේරුණා. බාලු ඔයා හැමෝටම මේ වගේ උදව් කරනවද? අනේ මං හැමෝටම උදව් කරන්නේ නැහැ මැඩම්. මට හිතුණුත් විතරයි මං අම්මට විතරයි උදව් කරලා තියෙන්නේ මීට කලින්. මැඩම් ආයෝජකයන්ට ඔයා කියපු විදියට ඒගොල්ලන් කැමතිද මේ වැඩේට? මමත් හිතනවා. මේ ඩීල් එක හරි ගියොත් නම් හරි. එතකොට මං තාත්තට පෙන්නන්නම්කෝ. මොකද්ද? ඇයි ඔයා මට ඔහොම කතා කරන්නේ? ඔයා කියන දේ මං කරන්න ඕනේද? ඔයා හිතන් ඉන්නේ මං මොඩයි කියලා තාත්තේ මං එහෙම මොකද නැහැ. කිව්වේ? ඔයාට නෙමෙයි තාත්තට. මැඩම් ඇත්තටම බූරුවා කවුද මෙතන? අර රාහුල් තමයි. ඒ කියන්නේ ඔයාට කැමති නැද්ද? Chichi? ඒ වුණත් මැඩම් ඔෆිස් එක හැමෝම කියනවා ඔයාව විවාහ කරගනී කියලා. ඉස්සරහින් මං නම් එහෙම කරන්නේ නැහැ. මේ ආත්තක් ඇති මං හිතුවේ මේක වැඩේ කෙලවෙලා කියලා. ස්තුති දෙවියනේ. නෑ මොකුත් නෑ මැඩම්. මැඩම්. ඒ කියන්නේ මැඩම් ඔයා තාම සිංගල් නේද? ඇයි කාට හරි අඳුන්වලා දෙන්න දන්නේ? ඇත්තට මං හරි වෙනස් මිනිස්සෙක්. මං ඔය හැමෝම හිතන විදිහට කරන්න කැමති නෑනේ. Hey, Siddha. ඒ සිදා මෙහෙනවා. උඹ මෙතන මොකද බං කරන්නේ? මං ඔබ හැමතැනම හොයනවා. මේ යන්න සුදා. ඒ අඳුරු යුගයේ පහු කළ දැන් දවස් 3ක් වෙනවා. මැඩම් මේ ඉන්නේ මගේ යාළුවා. කාවත් අඳුරලා දෙන්නේ නැහැ කිව්වේ? අයියෝ මෙයාද? මෙයා හරි හොඳ මිනිහෙක්. ටිකක් විතර හොඳයි. Hi. ඇත්තටම අපි දින පොඩි කාලේ ඉඳන් මේ යාළුවෝ. මට තේරුණා. ඒ සුදා
හැබැයි ඉතින් කවුද උඹට මෙහෙට එන්න කිව්වේ? විල ගෙවන්නද? නෑ. ආදරණීය සුදා. ගෑලමක් ඉන්න විනීතේ පොඩි වෙලාවක් දෙන්න මැඩම්. මේ නෝක යන්න පොඩ්ඩක්. මේ අහනවා. ජීවිතේට මේ වගේ අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. මේක නිකන් බෝනස් එකක් වගේ. ඇත්තමයි කියන්නේ. උඹ ඇත්තමද ඔය කියන්නේ? ඔව් මචං. මේ අප මගේ පඩිය මාසෙට ලක්ෂයක් මචං. ඉතින් මට මොනවද කරන්න බැරි කියහන්කෝ. ඇත්තමයි මොන දේ වුණත් ඔයාට වඳින්න ඕනේ පඩිය ලක්ෂයක් කියන්නේ ලුක් ගානක් නේ. අද මගේ යාළුවෙගේ උපන්දිනේ. මාව එතෙන්ට එක්ක යන්න පුළුවන් නේ? අයියෝ අනිවාර්යෙන් මැඩම්. ඒ බයික් එක නම් මගේ කමක් නෑනේ. මේ පෙට්‍රල් ගහන්න කීයක් හරි දුන්නොත් එහෙම මේ සල්ලි නෑනේ බං. මන් දෙන්නද? ඔව් නෑ ඔය ඉන්න. උඹ මෙට්‍රෝ එකට ගිහලා මගේ නම කියපන්. ඒතර ටිකට් එකක් දෙයි. ඵලයන්. යන්නම්. අම කිව්වම ටිකට් දෙනවද? එයි නම කිව්වම සල්ලි දෙන්නේ කොහමද? ඔයාට නිදහස් වෙන්න නම් කරුණු ඇති තාත්තේ. ඔයා ඒ කියලා මං හිතන් හිටියේ. මං දවසම ගෙදරට වෙලා බලන් හිටියා තාත්තේ. මං හිතන් හිටියේ බර්ත්ඩේ එක ඔයාත් එක්ක සමරන්න. ඒත් ඔයාට මගේ උපන්දිනේවත් මතක නැහැ. ඇයි තාත්තේ ඔයා මට මෙහෙම කරන්නේ? මං කොච්චර ආසාවෙන්ද හිටියේ. මාසෙකට දවසක්වත් ගෙදර නැහැ. ඔයාට ඔයාගේ ව්‍යාපාරේ විතරයි තාත්තේ ලොකු. ඔයාට මාව වැදගත් නැහැ. අම්මත් එක්ක මාවත් මැරිලා ගියා නම් ඉවරයි. කරුණාකරලා කතා කරන්න තාත්තේ. සුබ උපන්දිනයක්. ඔයා කවුද? කවුද ඔයා වෙව්වේ? ඇයි සර්? ඔය කිව්වේ නැද්ද? සරුත් දන්නේ නැහැ වගේ ඉන්නවනේ. බය වෙන්න එපා. යාට කියන්න සර්. ඔගේ තාත්තා තමයි මාව එව්වේ. මාසෙකට වැඩි මට මේක කියලා. ඉතින් මට මේක කරන්න ඕන උනා. සර්, ඔයාට මතකනේ මට කතා කරා? මාසෙකට කලින් මතකයි නේද? මෙන්න මේ වෙලාවට එන්න කියලා. ගන්න මැඩම්. මේක ඔයාට. ඇයි තාත්තා ඔයා මට මෙහෙම දෙයක් කිව්වේ නැත්තේ? එයාට පුදුම කරන්නයි ඕනුනේ. පුදුම කරන්න. මොකද්ද මේකේ තියෙන්නේ තාත්තේ? ඒකත් ඉතින් සර්ප්‍රයිස් එකක් තමයි. ඔක ඕපන් කරනවා බලන්නකෝ. ඒ චිත්‍රා එන්න. Happy birthday. Thank you. කොහමද අංකල්? ඔතන ඉන්න පුතේ. ඔතන මං ඉන්නවනේ. හොඳින් අංකල්. අපි ඇතුළට යමුද? මම මේට අපි විනාඩි 10ට එයාත් එක්ක මූණවත් බලන්න බැරුව හිටියේ මචං. ඔය තෑග්ග ගෙනව විතරයි එයා අපට සමාව දුන්නා. ඔය කරපු මට ලොකු උදව්වක් පුතේ. ඇත්තටම ඔය කවුද කොහෙද වැඩ කරන්නේ? මට කියන්නකෝ. සර් මම චිත්‍රා මැඩම් ගාව ළඟ වැඩ කරන්නේ සර්. එයාගේ සමාගමේ. මට ඕගොල්ලන්ගේ කතාව ඇහුණා. ඒකයි මම මේ ප්‍රශ්නේ අඩු කරන්න මේ තෑග්ග ගෙනාවේ. ඇත්තටම හොඳ වැඩක් පුතේ කරේ. ඔය ඇත්තටම ඔයා වෙනුවෙන් මම මොනවද කරන්න ඕනේ කියන්නකෝ. එන්න අබ්බමු මොන හරි. අයියෝ එපා සර්. ඔයාගේ කණිත් එක බොන්න බෑ මට. ඒකට කවන්න නෑ පුතේ එන්න. නෑ සර් ඔයා වගේ තත්ත්වක ඉන්න කට්ටියත් එක්ක අපි බොන්නේ කොහොමද? මම පෙත්තක ඉන්නල් සර්. හරි ඔහම ඉන්නකෝ. මට ඔයාගේ නම්බර් එක දෙන්නකෝ. මෙන්න සර් බාලු කියලා දාලා තියෙන්නේ මගේ නම. මෙන්න මේක ඔයා හොඳට අහගන්න. අම්මට තාත්තට කලින් මට කතා කරන්න මොන හරි දෙයක් මං උදව් කරනවා. තේරුණා නේද? මං එළියෙන් ඉන්නවා සර්. ඇන්ටි දැක්කද වගේ පුතා අහන් ඉන්න එක? මොකක් කරේ අවුලක් තියෙනවා. ඒ මොකක්ද අනේ ඔය හරක ළඟට වෙලා බලාගෙන ඉන්නේ? අපි ඉක්මනට පූජාව තියලා යන්කො ළමයෝ. මම මේ උත්තරය දෙදි කියලා අහන්නේ අම්මේ. මොන හරි උත්තරයක් දුන්නොත් එහෙම. मैडम हाय मैडम. Hi Balu. ඔයා මොකද මේ? ඒයි මේක මේ බන්ධනාගාරයක්ද? මේ කෝවිල බං කාට දෙන්න බැරි මේකට? මං ආශිර්වාද ගන්න මෙහෙට ආවේ. කවුද පුතේ මේ ළමයා? මේ මැඩම්ගේ කම්පැනි එක තමයි වැඩ කරන්නේ. ඇත්තද? හරිම ලස්සන ළමෙක්. ඔයාගේ නම මොකද්ද පුතේ? චිත්‍රා නැන්දේ? ඔයා කසාද බැඳලාද පුතේ? අනේ නෑ තාම නෑ. ඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? නැහැනේ ආන්ටි. මගේ පුතා කසාද